පියුමේ හංසමාලට වැඩ වරදේ අධි චෝදනා භාරතේ මෙන්න පියුමට වෙන්න යන දේ. රජයට රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමේ හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඊයේ දිනයේදී දන්වා සිටියා. කෙටි කලකින් කෝටිපතිනියක් වුණේ යයි කියන සම සුදු කරන ලෝලියා නැමැති ආලේපන අලෙවි කරන ලෝලියා ස්කින් කෙයා පුද්ගලික සමාගමේ හිමිකාරිණි පියුමේ හංසමාලි ගෝමස් නැමැති වග උත්තරකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයිද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා සිටියා. මේ අනුව පියුමේ හංසමාලිට ඉතා විශාල වත්කම් ප්‍රමාණයක් ඇති බවටයි මේ වන විට හෙළිදරව් වී ඇත්තේ. රූපලාවන්‍ය විකුණා එතරම් විශාල මුදලක් සොයාගත නොහැකි බවටයි මත පනවන්නේ. ඒ අනුව ඉදිරියේදී ඇයට නීතිය ඉදිරියේ සියල්ලටම පිළිතුරු බැඳීමට සිදු වනු ඇත.